තෙරුවන් සරණයි හැම දෙනාටම. අපි මේ දකින්නේ රුවන්වැලි මහා සෑයේ සෑමලුව සෝදා පිරිසිදු කිරීමේ මහා පින්කම. අපි අද පොඩ්ඩක් කතා කරලා බලමු ස්තූපයක් පිරිසිදු කිරීමේදී අපිට ලැබෙන ආනිසංස මොනවද කියලා. මුලින්ම කියමු අපි කවදාවත්ම අමනුෂ්‍ය බලපෑමක් නම් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම සම පැහැපත් වෙනවා. කල්ප ගාණක් ගියත් දුගතියේ උපදින්නේ නැහැ කියලා කියනවා. කුරුලෑ හටගන්නේ නැහැ. සමේ දද කුෂ්ඨ ඒ වගේ දේවල් හටගන්නේ නැහැ. ඒ වගේම වැදගත්ම දෙයක් තමයි පිළිකා හටගන්නේ නැහැ. මානසික රෝග තුරන් වෙලා යනවා. මානසික රෝග හටගන්නේ නැහැ. ඒ වගේම අකමැති දේ බැහැර වෙනවා. කැමති දේ ලන් වෙනවා. සිත එකඟ වෙනවා. මේ වගේ විශාල ප්‍රමාණයක් ආනිසංස අපිට මේ වගේ ස්තූපයක් පිරිසිදු කිරීමෙන් හිමි කරගන්න පුළුවන්. ඒ ආනිසංසය කෙසේ වුණත් Tamanගේ සිත සංවර වන ඊ타ත්ම අගනා පින්කමක් හැටියට මෙම පූජනීය ස්ථාන පිරිසිදු කිරීම හඳුන්වා දෙන්න පුළුවන්.